අපි මේ වීඩියෝ එකේදී ක්වාර්ට්ස් ගැන බලමු. ක්වාර්ට්ස් වල දැඩි ආව 7යි. ස්පටික පද්ධතිය 3 අස්ත්‍ර. රසායනික සංයුතිය SiO2. ක්වාර්ට්ස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සිංගල් ක්‍රිස්ටල්ස් ඒ වගේම පොලි ක්‍රිස්ටල්ස් කියලා. මේක ගොඩක් දුරට තනි පාටකින් දකින්න ලැබෙනවා. ඒ වගේම පාරදෘශ්‍යභාවයකුත් තියෙනවා. රොක් ක්‍රිස්ටල්ස්, amethyst, citrine, smoky quartz, rose quartz, quartz cations මේකට අයිතියි. මේ හැම එකේම තියෙන්නේ natural colors. මීට අමතරව තවත් දෙකක් තියෙනවා. පළවෙනි එක ametrine. මේක amethyst සහ citrine වල එකතුවක්. දෙවෙනි එක chrysolite. මේක ස්වාභාවික වර්ණයක් නෙවෙයි. amethyst හරි citrine හරි තාපකරණයට ලක් කරලා හදන එකක්. ඊළඟට අපි බලමු බහුස්පටික polycrystals ගැන. මේවා පාරදෘශ්‍ය නෑ. ඒ වගේම dots වගේ පාට කිහිපයක් දකින්න ලැබෙනවා. chalcedony, sard, cornelian, praise, chrysoprase, bloodstone, අගස්ති එහෙම නැත්නම් agate, onyx, aventurine quartz මේකට අයිති වෙනවා. ඊට අමතරව jasper ඒ වගේම ටයිගයිත් අයිතියි. අපි දැන් මේ ක්වාර්ට්ස් මැණික් වර්ග මුල ඉඳන් එකින් එක බලමු. පළවෙනි එක පලිඟු rock quartz මේක අවර්ණයි. දෙවෙනි එක amethyst මේක දම් පාටයි. තුන්වෙනි එක citrine මේක කහ සහ කහ දුඹුරු පාට වලින් තියෙනවා. හතරවෙනි එක දුම් පලිඟු smoky quartz දුඹුරු පාටයි. පස්වෙනි එක rose quartz රෝස පාටයි. හයවෙනි එක quartz viridoe quartz catයි. ametrine, chrysolite අපි මේවට අත්තම උදාහරණ ටිකක් බලමු. amethyst, citrine, rose quartz. ඊළඟට බහුස්පටික polycrystals. පළවෙනි එක chalcedony. දෙවෙනි එක sard. මේක දුඹුරු පාටයි. තුන්වෙනි එක cornelian. මේක තැඹිලි රතු පාටයි. හතරවෙනි එක praise. මේක තද කොළ පාටයි. වෙනි එක chrysoprase. කොළ පාටයි. පස්වෙනි එක bloodstone. කොළ රතු තිත් සහිත. හයවෙනි එක agate. අගස්ති. හත්වෙනි එක onyx. අටවෙනි එක aventurine quartz. ඊළඟට jasper. මේක අපද්‍රව්‍ය මිශ්‍ර පලිඟු. ඊළඟට ටයිගයි. මේක කහ දුඹුරු පාටයි. cornelian, onyx, agate, jasper, bloodstone, chrysoprase